ඉතින් මම කලින් වීඩියෝ එක කරේ ලිංගික සම්බන්ධතාවයක් සඳහා අත්‍යවශ්‍යම දේ පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එකේදී මම කරන්නට බලාපොරොත්තු වෙන්නේ ලිංගික සම්බන්ධතාවයක් සඳහා పూర్ව සූදානම, පෙර සූදානම මොකක්ද කියලා. එහෙනම් ඒ පිළිබඳව හරියට දැනගන්න ඕන නම් ඔයාලා කරන වැරදි දේවල් මොනවාද කියලා දැනගන්න ඕන නම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් සමහර අය හිතයි ලිංගික එකතු වීමකට මොකටද පෙර සැලැස්මක් කියලා. ඉතින් පෙර සැලැස්මක් අත්‍යවශ්‍යයි. එහෙම නැති වුණොත් ඔබ සහ ඔබේ පාර්ට්නර් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ කරන කාර්ය සාර්ථක කරගන්න නම් ඇත්තටම පෙර සැලසුමක්, පෙර සූදානමක් තියෙන්නට ඕන. එතකොට මේ පෙර සූදානම සකසා ගැනීමේදී ඔයාලා අවධානය යොමු කරන්න ඕන ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. ඒ ප්‍රධාන අවස්ථා තුන නම් මානසික, කායික, පාරිසරික සූදානමක් තියෙන්නට ඕන. ඉතින් මෙන්න මේ තුන හරි ආකාරයකට සකසා ගත්තේ නැති වුණොත් ඔබ ගත කරන ලිංගික ජීවිතය එතරම් සාර්ථක වෙන එකක් නැහැ. 3, 2, 1. ඉතින් අපි බලමු මුලින්ම මානසිකව පෙර සූදානමක් ඇති කරගන්නේ කොහොමද කියලා. එතකොට ලිංගික කාර්යයකට යනව නම් ප්‍රධානම දේ තමයි මනස. ඉතින් මේ දේ කරලා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මානසික සතුටනේ. ඉතින් මනස ඉල්ලනවා මේ ක්‍රියාවලිය මේ විදියට කරන්න ඕනේ කියලා. ඉතින් අන්නේ මානසික ක්‍රියාවලිය මනස කොහොමද වැඩ කරන්න ඕන කියලා අපිට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්න ඕන ඔබ දෙපළම තමයි. ඉතින් ඔබ දෙපළ මේ කාර්යයට යන්න කලින් මනසේ තියෙන දෙයක් කොහොමද අපි මේක පටන් ගන්නෙ? ඉතින් පුළුවන් දෙන්නට වාඩි වෙලා හරි මේ පිළිබඳව චුට්ටක් සාකච්ඡා කරන්න. ඉතින් මනස සතුටු කරන විදියට අපි මේ ක්‍රියාවලිය ආරම්භ කරන්නට ඕන. ඉතින් අපි මනසට ඉස්සර වෙලාම උත්තේජනයක් දෙන්න ඕන මේ කාර්යය අවශ්‍යයි කියලා. ඒ වගේම මනසිනුත් අපිට රිප්ලයි එකක් දෙන්න ඕන හරි ඕකේ කියලා. මනසින් පණිවිඩය දෙනකම් ඔබ දෙපළට පුළුවන් මේ පිළිබඳව නිවැරදි ආකාරයට සාකච්ඡා කරලා තීරණයක් ගන්න. දෙවනි කාරණය විශේෂයි. කායික සූදානම, කායික පෙර සූදානම. ඉතින් ගොඩක් අය මේ ලිංගික කටයුත්ත කරනකොට අනිත් කෙනාගෙන් අහන්නේ ඔයා දැන් මේකට සූදානම්ද? අපි දැන් මේ දේ කරමුද කියලා අහන්නේ නැහැ. අඩුම ගානේ මේ දෙයට යන්න කලින් අනිකාගේ අවසරයවත් ගන්න. එතකොට පුළුවන් මේ කායික සූදානම නිසි ලෙස කරගන්න. ශරීරයේ විවිධ ලිංගිකත්වය සම්බන්ධ අවයව තියෙනවා. මෙන්න මේ අවයවයන් උද්දීපනය කරමින් තමයි අපි මේ ලිංගික කාර්යයට යන්න ඕන. ඉතින් අන්න ඒ වගේ කායික සූදානමකින් ලිංගික කාර්යයට යනකොට ශාරීරික අපහසුතා අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔබට මේ කාර්ය ඉතා නැවුම් විදියට දීර්ඝ කාලයක් කරගෙන යන්නටත් පුළුවන්. අනිත් දේ තමයි පාරිසරික සූදානම. ඔබ මේ ලිංගික කාර්යයට යනකොට ඔබගේ පරිසරය, ඔබ මේ සඳහා කාමරය තෝරගන්නව නම් කාමරයේ වටපිටාව ඔබ සකසා ගන්න ඕන. ඉතින් ගිනි දවහලක රස්නේ වැඩි වෙලාවක ඔබ දෙපළ එකතු වෙනවා කියන්නේ ඒ එකතු වීමේ සාර්ථකත්වයක් නැහැ. ඔබගේ දරුවෝ ඔබ අසල තියාගෙන සහ වැඩිහිටියෝ ගෙදර අනිත් අය ඉන්නකොට මේ ක්‍රියාවලිය කරන්න අපහසුයි. එතකොට දෙන්න තීරණය කරන්න ඕන මේ පරිසරය ගැලපෙනවද මේ ක්‍රියාවලියට කියලා. එතකොට නිසි පරිසරයක් තෝරගන්න ඕන. ඒක ඉතින් දෙදෙනාගේම හිත ඉල්ලන නිස්කලංක මානසික සුවය වැඩි කරන පරිසරයක් වෙන්න ඕන. ඉතින් මම හිතනවා ලිංගිකව එකතු වීමේ පෙර සූදානමට මානසික, කායික සහ පාරිසරික වටපිටාව අත්‍යවශ්‍යයි කියලා. ඉතින් ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. ඉතින් හමු වෙමු ඊළඟ වීඩියෝ එකෙන්. බොහොම ස්තුතියි.